ඔයාලට ගැටලුවක් තියෙනවනේ ඔයාලගේ නාප් එක පොල් තෙල්ද ෆාම් ඔයිල් කියලාද බලන්න. චුට්ටක් නිකන් ෆ්‍රිජ් එකේ තිබ්බ ගමන් ඕක ඝනීභවණය වෙනවා පොල් තෙල් නා. පොල් තෙල් වර්ග මෙහෙමයි. පොල් තෙල් විනාම අපි වර්ග ටික චුට්ටක් මුලින් හඳුනගමුකෝ. සාමාන්‍යයෙන් ඒක නිෂ්පාදනය කරන ක්‍රමවේදය අනුව පොල් තෙල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පිරිසිදු පොල් තෙල් කියලා තියෙනවා. ඊළඟට තමයි RBD කියලා එකක් තියෙනවා. එතකොට මේක තමයි පිරිසිදු කිරීම කියන්නේ සාමාන්‍යයෙන් ලේබර් රෙගුලාසි යටතේ පිරිසිදු කියලා ගහනවා නම් තව පැත්තකින් ගත්තොත් ස්වභාවික කියලා ගහනවා නම් මේකට රසායන විද්‍යාත්මක ඒ කියන්නේ මේකට අර රසායන ද්‍රව්‍ය හොර්මෝන හරි එකතු කරලා විතරක් නෙවෙයි යම් ක්‍රියාවලියකටත් භාජනය කරලා බෑ. පිරිසිදු කියන්නේ පිරිසිදුම තමයි. හරි. එතකොට RBD කියන්නේ මොකද්ද? RBD කියන්නේ රිෆයින් ඊට පස්සේ බ්ලීච් ඔය විදිහට ඒ කියන්නේ මම තේරෙන්න ඔයාලට කිව්වොත් එහෙම එකක් තමයි පිරිපහදු කරලා තියෙනවා. බ්ලීච් කරලා තියෙනවා. ඒ කියන්නේ වර්ණ ඉවත් කරලා තියෙනවා. සුවඳ ඉවත් කරලා තියෙනවා. ඕකට තමයි මේ අපි කෙටියෙන් ඒ අර ඉංග්‍රීසි වචන තුනේ මුල් අකුරු අරගෙන RBD පොල් තෙල් ෆාම් ඔයිල් කියලා කියන්නේ. මේකෙදි මෙහෙමයි දැනගන්නවා නම් සාමාන්‍යයෙන් ක්‍රියාවලියක් විදිහට ගත්තොත් ඇත්තටම RBD පොල් තෙල් එක හොඳයි. ඒකට හේතුව තමයි දැන් අපි දන්නවා මේ පොල් තෙල් වලත් කොප්පරාවල ඇෆ්ලොටොක්සින් හැදෙනවා කොහොමද? පුස් කියන එක හැදෙනවනේ. එතකොට අපිට පුළුවන් තරම් ඒ කියන්නේ ඒකෙදි වෙන්නේ එතකොට අර කාර්මික වශයෙන් මේක පිරිපහදු ක්‍රියාවලියකට ලක් කරලා තමයි මේකේ වර්ණය ඉවත් කරලා ওই විදිහට මේ පොල් තෙල් එක හදන්නේ. එතකොට පිරිසිදු කරපේකේ අපි දන්නවා නිකන් කොප්පරා භෞතිකව අඹරවට පස්සේ හම්බෙන එකක් තමයි මේ පිරිසිදු පොල් තෙල් කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ වගේ රටකට ගත්තාම දැන් මේ ගොඩක් වෙලාවට ඔයාලට මතකත් ඇති පහුගිය දවස්වල සමහරක් වෙලාවට අහුණා මේ අර පාවිච්චි කරපු පොල් තෙල්. එතකොට අපේ මහත්තුරු මොකද කරන්නේ? සමහරක් වෙලාවට මේ RBD කියලා මොකද්ද කරන්නේ? අර පාවිච්චි කරපු තෙල් පිරිපහදු කරනවා. ඉතින් ඒකදී මට කියන්න තියෙන ඇත්තට මේ පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරන්න තියෙනවා නම් අපිට හොඳයි කියන එක. ඊළඟ කතන්දරේ තමයි පොල් තෙල් සහ අපිට ඊළඟ පාවිච්චි වෙන මේ ෆාම් ඔයිල් නේ. ওই දෙකෙන් මොකද්ද හොඳ කියන එක. ඇත්තටම දැන් ඒක ගැන කතා කරද්දී අපි දන්නවා මේ කොලෙස්ටරෝල් වර්ග දෙකක් තියෙනවා. එකක් LDL, HDL. ඔයාලා දන්නවා ඇති ගිහිල්ලා ඔයාලගේ වෛද්‍ය වාර්තාවක් ගත්තත් කවුරු හරි අහන්නේ LDL කියද HDL කියද ඊළඟ ටෝටල් කොලෙස්ටරෝල් කොච්චරද කියලා අහන්නේ. මම ඔයාලට තේරෙන්න කියනවනේ මේ LDL කියන්නේ නරක කොලෙස්ටරෝල්. HDL කියන්නේ හොඳ කොලෙස්ටරෝල්. හරිද? හැබැයි මේ ෆාම් ඔයිල් වල එතකොට අර නරක පැත්තට වැඩි. ඒ කියන්නේ අර අපි අහලා තියෙනවනේ අපි heart attack එනවා කියලා කොලෙස්ටරෝල් හැදෙනවා කියලා. ඒ පැත්තට හානිය වැඩි. ඒ කියන්නේ අපි දන්නවා කොලෙස්ටරෝල් කියන්නේ වෙන්නේ මොකද්ද? මේ අපේ ධමනි බිත්තිය ඇතුලේ ගිහිල්ලා මේවා තැම්පත් වෙනවා. හැබැයි HDL අර LDL වල වෙන්නේ මේ ගතිය වැඩි එක. ඒ නිසා හැබැයි ෆාම් ඔයිල් වල ඒ ගතිය වැඩි නිසා ඇත්තටම අපිට පාවිච්චි කරන හොඳම දේ තමයි පිරිසිදු පොල් තෙල් ගන්න එක. තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි කොහොමද මේ පිරිසිදු පොල් තෙල් හඳුනගන්නේ කියන එක. ගොඩක් වෙලාවට මේ ෆාම් ඔයිල් කියන එක අර පොඩක් මිලෙන් අඩුයි. ඒ නිසා වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ ඒකයි අපි පුළුවන් තරම් කරන්නේ ගෙදර ආහාර. මොකද ගොඩක් කට්ටිය අපි දන්නවනේ මේ මිල වැඩි එක දීලා මේ ආහාර නිෂ්පාදනය කරන්නේ නැහැ කියලා. ඒක ෆාම් ඔයිල් පැත්තට තමයි බර වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට එන අර මිලත් එක ප්‍රශ්නයක් තියෙන හින්දා අර පොල් තෙලුයි ෆාම් ඔයිල් කලවම් කරනවා. මේක කොහොමද අඳුරගන්නේ? ඔයාලා දැන් උනත් බලන්න මම මේ කියන ඒවා හැම වෙලේම අර ඔළුවේ තියන්න නිකන් කියලා සුපර් මාකට් එකට ගියාට පස්සේ නිකන් බලන්න හොඳේ බලන්න ඔයාලා සුපර් මාකට් එකට ගියාට පස්සේ මේ පිරිසිදු පොල් තෙල් සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වය කියන්නේ සාමාන්‍ය 24ට සෙල්සියස් 24ට අඩු වෙද්දී මේක ඝනීභවණය වෙන්න පටන් ගන්නවා. ඔයාලා බලන්න සුපර් මාකට් එක පොල් තෙල් ඝනීභවණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර අපි කැටි ගහනවා කියන්නේ ෆාම් ඔයිල් එහෙම වෙලා නැහැ. ඔයාලට ගැටලුවක් තියෙනවනේ ඔයාලගේ නාප් එක පොල් තෙල්ද ෆාම් ඔයිල් කියලාද බලන්න. චුට්ටක් නිකන් ෆ්‍රිජ් එකේ තිබ්බ ගමන් ඕක ඝනීභවණය වෙනවා පොල් තෙල් නා. ඉතින් ওই දෙකෙන් ඔහොම තමයි වෙන් කරගන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්නේ ඉතින් අපිට පිරිසිදු පොල් තෙල් ටිකක් පාවිච්චි කරන්න තියෙනවා නම් හොඳයි කියන එක තමයි.